තබියා. ඔබ හිතනවාද බං? අර ඇන්ටියා නරක ඇන්ටියෙක් කියලා. බලපංකෝ බං අපිට සලකපු සලකිල්ල. මට නම් හිතෙන්නේ මචං උදේ ඉඳලා අපි ඇන්දුවා බං. නරකයි කියලා. අන්න මයික්. අදෙව්මි. කොහෙද මේ තනි බංගල මේ යන්නේ? ඇයි අහන්නේ? ගිහින් ඇවලවන්න. මට තනිය යන්න කිසි බයක් නැහැ. පැන පැන සීනි කරන්න නැතුව ඉන්නවද? මට බය ඔයාගෙන් නෙමෙයි පැටියෝ. අර හන්දියේ කොල්ලෝ ගැන්සී ඉන්නේ. ඒ ගැන්සී ඉන්න කොල්ලෝ ගැන. චූටි කුරුළු පැටිය වගේ පාවිවි ආවට මන් දන්නවනේ අම්මන්ඩිගේ හැටි. අර අහිංසක ලේන් පැටිය වගේ හිටපු අවන්තියා. පේනවනේ අහුවෙලා තියෙන අහුවිල්ල. නැත්තම් මේ අපේ අතේ ලියුම් එවන්න ඕනේ නෑනේ. අවන්ත ලියුමක් දුන්නා? මේ කෝල් කරන්න බෑ මැසේජ් කරන්න බෑ. පවන සංවේදන ක්‍රමේ තමයි අයිත් පාවිච්චි කරන්න වෙන්නේ නේද? සෝකත බෑ නිකන් නම් දෙන්න බෑ. යකෝ නිකන් මේ ලියුම් එහෙට මෙහෙට හොමාරු ගන්න අපි දෙන සැල්ලි හිනිය දෙන්නේද? කීයක් ඕන? කීයක් තියෙනවද? 200ක්. මදි 250. අපෝ මදි 257යි තියෙන ඊට වඩා සතයක්වත් නැහැ. කලබල වෙන්න එපා සබීත. 255ක් ගනි. ගණන් කරලා ගනින්. 5යි ගත්තද? ඉන්න 105යි 205යි 255යි ගත්තා. මෙන්න ගනුදෙනුව ඉවරයි. පරිස්සමෙන් කියවන්න. ඒ ඇයි දුවන්නේ ඉතින්? කියවන්න කලින් යන්න එපා ඒක. බීලුණු 500යි, හාල් කිලෝ 5යි, සීනි 500යි. තුක්වලකින් 50 වෙති ගිනන්න. අද මේ දෙවුනි වෙලා තියෙන්නේ. ඉස්කෝලේ නැත්තේ? මන් දන්නේ. දෙවුම ගැන ඔය ඉන්න මෙයාට වෙලා නෑ බං. දෙව්මිට මොකක්ද උනේ කියලා මගෙන් එපා යහන්න. මන්නේ දෙව්මිලා ගෙවල්ලන් ඉන්න එකම කොල්ලා. උඹලා මොනවද දන්නේ? දෙව්මි ගැන මම මොනවද නොදන්නේ. දන්න දෙයක් තියෙනවා නම් දවස් විතර කියපන්. මෙන්න මේකයි මහත්වෝ කාරණාව. අපි කියනේ ඕගොල්ලන්ට අගයක් තිබ්බ වුණාට අපිව සත පහකට අගයක් නැහැ. උඹේ මොන වගේද? අන්න ඒකයි. මට රුපියල් 100ක් දෙන්න මම කියන්නේ. එච්චර වටිනවද? මචං ඔය දෙව්මි අම්මන්ඩි අටමගල මට නම් සතයක් වටින්නේ නැහැ. හැබැයි තොට වටිනවනේ. 100ක් ගන්න මං කතාව අයන්නේ අල්ම අයන්නේ මායන් ඉඳන් කියන්න. කියපන්. දෙව්මිලික තානේ. මේ දෙවුම ඉන්නව නේද? කලවිපූටි තුනීල யூனிஃபார்ம் மட்டும் இன்னும் காயல. அதனால அவன் இன்னைக்கு ஸ்கூல் பழைய போயிட்டு வாழ. හෝදලා දාපු රෙදි වල මචං යුනිෆෝම් එක තාම වේලිලා නැහැ. ඒක නිසා තමයි මචං අද ඇවිල්ලා නැත්තේ. බයිනර් හලෝ. අවන්ත මම අම්මේ. කොහෙද දෙයනේ ඉන්නේ? ගෙදර ගෙදර තමයි. කෝල් එකක් දෙන්න බෑනේ. ෆෝන් එකක් නැහැනේ. ෆෝන් එක කරන් දෙන්න දුරෙන් තියාගන්න පුළුවන්. හා? තියාගන්න බෑනේ. ඒකනේ හොරෙන් කතා කරන්නේ. මේ ක්ලාස් එන්න. අයියෝ hina වෙන්නේ? දැන් මේ මමද ක්ලාස් ආවේ නැත්තේ? හරි මම එන්න. ඒක තමයි මාත් කියන්නේ නේද? ඔයා ක්ලාස් එන්න. මේ කාගේ ෆෝන් එක? අම්මගේ ෆෝන් එක. මට වෙන්න කෝල් කරන්න පුළුවන්ද? අහලා තියනවද රෝමි ගිනි ගනිද්දි නීරු වීණාව වාදනය කරා කියලා කතාව. දැන් මාත් පිච්චිද්දි ඔයා උතන නටනෙක් කරන්නේ. තේරුණාද? මෝඩයා. මේ ආපහු මේකට ගන්න එපා හරිද? හරි මම එන්න.